කවුරු හරි මිනිස්සෙක් මේ රටින් යන්න තීරණය කරාට පස්සේ ඒ මනුස්සයාට සිද්ධ වෙනවා යම්කිසි වැඩ කටයුතු ටිකක් ගවර්න්මන්ට් ඔෆිස් වලට ගිහිල්ලා කරගන්න. අන්න ඒ ගවර්න්මන්ට් ඔෆිස් වලට ගියාට පස්සේ ඒ මනුස්සයාට හිතෙනවා අනේ දෙයනේ මම මේ රටින් යන්න ගත්ත තීරණය කොච්චර වටින තීරණයක්ද මම මේ රටේ ඇත්තටම ඉන්න හිතෙන රටක් නෙමෙයි කියලා. අන්න ඒ වගේ වැඩක් කියමට උනා. ඊයේ මම ගවර්න්මන්ට් ඔෆිස් කීපයකට ගියා. ඒ වගේ වැඩ ටිකක් කරගන්න. හොඳටම සතුටුදායක කාරණය තමයි සාරි අඳගත්ත ලේඩිස්ලා දෙන්නෙක් ඔෆිස් එක මැද්දේ බත් පාර්සල් එකක් දිගාරගෙන කනවා. මිනිස්සු මේ කිව් එකේ සල්ලි ගෙවන්න රිසිට් කරන්න. මොකද රිසිට් එක ගෙවුවට පස්සේ ආයෙ ඩොකියුමන්ට් එක වෙන තැනකට බාර දීලා ඒක සයින් කරලා ආයෙ එනකම් බලන් ඉන්න ඕනේ. අනේ අරගොල්ලන්ට කිසිම මේ හදිස්සියක් නැහැ. ඒගොල්ලෝ ඔෆිස් එක මැද්දේ බත් පාර්සල් එකක් දිගාරගෙන කනවා. පෙරේද හැබැයි මම ගියා මම මේ ජොබ් කම්පෙයාර් කරනවා නෙමෙයි. පෙරේද මම ගියා සපත්තු දෙකක් හදන්න තැනකට. ඒ අද්දී අංකල් කකා හිටියේ. එයා කෑම පාර්සල් එකක් දිගාරගෙන කකා හිටියේ. එයා ඒක තියලා නැගිටලා ආවා අපේ වැඩේ කරලා දෙන්න. හැබැයි එතන යාට කැෆටේරියා එකක්වත් ස්ටාෆ් මීල් රූම් එකක්වත් නැහැනේ. එයා එතන ෂොප් එකේ තැන තමයි කන්නේ. ඒක බොහොම සාධාරණ. හැබැයි ඔෆිස් එක ස්ටාෆ් මීල් රූම් එකක් හරි කැෆටේරියා එකක් හරි තියෙන්නේ. එතෙන්ට ගිහිල්ලා ඒගොල්ලෝ කන්න මිසක් ඔෆිස් එක මැද්දේ බත් අනිත් එක මේ ලංකාවේ ප්‍රසිද්ධ ගවර්න්මන්ට් ඔෆිස් එකක්. ඒක මැද්දේ බත් එකක් දිග අරගෙන කනවා කියන්නේ හිතන්නකො රටකට වෙලා තින්නේ.